කියලා සිද්ධ කරන මේ අත්සන වැඩසටහන මම හිතන්නේ ජනතාව සම්බන්ධ කරගෙන මේ පිරිසිදු කිරීමේ කාර්යය කියන්නේ මේ ප්‍රදේශයේ පරිසරය පිරිසිදු කිරීම ඒ වගේම ජනතාව එක්ක සම්බන්ධ වෙලා කරන්න යන යම් ජාතික වැඩසටහනක්. ඉතින් මේ වැඩසටහන අපි තීරණය කරා සීජාවර්ධනපුර මාවතෙන් ආරම්භ කරන්න ඕන කියලා විශේෂයෙන් අපේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අභිබන්ධීකරණ කමිටුවේ තීරණයක් ගත්තා. විශේෂයෙන්ම ජයවර්ධනපුර කෝට්ටේ මාවත අතර පස්සේ වැඩිපුරම ප්‍රභූන් ප්‍රමාණයක් ගමන් කරන ඒ වගේම විදේශ තානාපතිවරු ධාරින් ප්‍රමාණයක් ගමන් කරන මාර්ගය. ඒතර මේ මාර්ගයේ යම්කිසි ආරක්ෂාව පිළිබඳවත් අපිට ශ්‍රී ලංකා පොලිසියෙන් මට දැනුවත් කරලා තිබුණා මේක පිළිසිදුභාවය කරන්න ඕනේ කියලා. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය පාර උනාට මේ මහනගර සභාවක් විදියට අපි සීමා වලින් එහාට ගිහිල්ලා මේ වැඩසටහන තීරණය කරේ ඒ අදහසෙන් තමයි. ඉතින් කෙසේ වෙතත් මම හිතන්නේ මේ වැඩසටහන සඳහා අපිට සහයෝගය ලබා දුන්න නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතුමාව මම අවස්ථාවේ සාමත්ම ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම අපේ සීලාවතනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම්තුමා සීලාවතනපුර කෝට්ටේ මහනගර සභාවේ නාගරික කොමසාරිස් වගේම නියෝජ්‍ය නගරාධිපතිතුමිය ඇතුළු සියලුම නාගරික මන්ත්‍රීවරුන්ට ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිතුමා ඇතුළු සියලුම පොලිස් අධිකාරීවරුන් අත්තම ජාතික වැඩසටහන රටපුරා ක්‍රියාත්මක වන අවස්ථාවක ඔබ තමන්නාසලගේ ප්‍රදේශයේ මේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් ඔබ තමන්නාසල සිරලම ස්තුතිය පුද කරන්න අවස්ථාවක් කරගන්න. ඒකම නගරාධිපතිතුමාගේ කතාවෙන් අපිට මේක වැටහි ගියා. අත වශයෙන්ම මේ අද අපි මේ පිරිසුදු කරන ප්‍රදේශය ගත්තාම නගරාධිපතිතුමා පදිංචිත් එතන නෙවෙයි, ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්නේ එතන නෙවෙයි, OIC මහත්තයා පදිංචිත් එතන නෙවෙයි. නමුත් මේ අපි සම්මුණාසල වෙනුවෙන් අපිට අර ප්‍රජා දායකත්වය මීට වඩා ලබා ගන්න පුළුවන් නම් මේක මීට වඩා සාර්ථක වෙනවා. කොහොමද මෙන්න වැඩසටහන අද සමාරම්භයක් විදිහට පටන් අරගෙන අත්තරම විදිහට ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රීම් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අද මේක ලංකාව පුරාම හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම මූලික කරගෙන මේ වැඩසටහන අද දවසේ ආරම්භ වෙනවා. ඒ වගේම මම හිතන්නේ කර චක්‍රරේඛයක් විදිහට දුන්නොත් අපිට දින වකවානු දීලා තියෙනවා හැම මාසෙම එක දවසකදී මේ පිරිසිදු කිරීම කරන්න කියලා. නමුත් පළාත් පාලන ආයතනයක් මහනගර සභාවක් විදිහට අපි දන්නවා පිරිසිදු කිරීම කියන එක දවසකට එක වැඩසටහනකට සීමා වීමෙන් මේ කාරණා ඉෂ්ට කරගන්න අමාරුයි කියලා. ඒක පළාත් පාලන ආයතනය වගේම අපි කන්නේ පොලිසිය පරිසර පොලිසිය අපි නිරන්තරයෙන් කතා කරනවා, නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ පරිසරයේ සාරවැදගත් වැඩසටහනක් අපි අද කරගෙන යන්නේ. මම හිතන්නේ මේක අපි එකතු වෙලා කරන පළවෙනි වැඩසටහන නෙමෙයි. අපි දැන් එකතු වෙලා සාධ්‍ය කාර්යාලයේ ආරක්ෂක අංශ ආයතන සම්ප්‍රදාය වලට අපි කරන විකල්ප ගොඩක් කරා විශේෂයෙන් ඩෙන්ගු වෙනුවෙන් ඒ නිසා අපිට කතා වුණා වසංගත රෝග සහ